ලක් වනිතා අභිමානී 2026 සම්මාන රාත්‍රියේදී සම්මානයෙන් පිදුම් ලැබූ තවත් දිරිය කාන්තාවක් එක්ක අපි කතා බහ කරන්න සූදානම් වෙන්නේ. මට ඔබතුමීගේ නම සහ මේ සම්මානය ගැන කියන්නකෝ. මම සශිකා ඩිසිල්වා ග්ලිට්ස් පාක් ආයතනයේ අධිපති විදිහට ඉන්නවා. ශෂිකා මහත්මිය අද දවසේදී මේ ලක් වනිතා අභිමානී සම්මානය පිදුම් ලබන්න ඔබටත් පුළුවන්කම ලැබුණා. මොකද හිතෙන්නේ ගැන? ඔව් ඇත්තටම හරිම සන්තෝසයි. මොකද විශේෂ දවසක්නේ කාන්තාවන්ට හිමි වෙන. ඉතින් මේ වගේ දවසක කාන්තාව කියන කෙනා ගොඩාක් වෙලාවට චැලෙන්ජර්ස් උත් එක්ක ජීවිතේ ගෙනියන කෙනෙක්. විශේෂයෙන්ම සාමාන්‍යයෙන් ගත්තොත් පවුලක දුවදරුවන් දෙමව්පියන් ස්වාමියා ඒ හැම ආදී වශයෙන්ම වැගකීම් බහුලව ජීවිතේ ගෙවන කෙනෙක්. ඉතින් අද ලංකාවටත් ලෝකෙටත් අවශ්‍යම කට්ටිය තමයි කාන්තා ව්‍යවසායකයින්. ඉතින් මේ වගේ කාලෙක විශේෂයෙන් කොවිඩ් වගේ කාලෙකට පස්සේ ඒ වගේම අද වෙනකොට ලෝක යුද්ධයක් පවතින කාලෙක ඉතින් කාන්තා ව්‍යවසායකයෝ ඉන්නවා කියන්නේ ලොකුම රටක් ලබන ජයග්‍රහණයක්. ඒ කාන්තා ව්‍යවසායකත්වය අප්‍රිෂিয়েට් කරනවා කියන්නේ ඊටත් වඩා වටිනා කර්තව්‍යයක්. ඉතින් මේ වෙලාවේදී ස්තුතිවන්ත වෙනවා මේ වගේ සම්මාන උළෙලක් පවත්වලා. විශේෂයෙන් කියන්න ඕනේ මං අහගෙන හිටියා 15000ක් විතර ඇප්ලිකේෂන්ස් ආවා කියලා. ඒකිනුත් ලංකාවට විශේෂයෙන් ව්‍යවසායකත්වයක් දෙන්න ගොඩක් වෙලාවට දැන් ග්ලිට්ස් පාක් වගේ ආයතනයක් ගත්තොත් ගොඩක් දුවදරුවන්ට රැකියාවක් අවස්ථා ලැබලා දෙනවා. ඒ වගේම තමයි ඒ රැකියාවකටත් එහාට මේ ආර්ථිකයත් එක්ක යන ගමන කාන්තාවක් ඉන්න වපසරයක හොඳ රැකවරණයක් තියෙනවා වැඩ කරන සේවක මහත්ම මහත්මීන්ටත්. ඉතින් ඒ වගේ ගොඩක් වගකීමකින් වැඩ කරන්න මේ ලංකාව තුළ ලැබීම මං හිතනවා මං ලබපු භාග්‍යයක් කියලා. මේ ශේත්‍රය තුළ ඉදිරියේදී මොන වගේ වෙනස්කම් සිද්ධ වේවිද? ඔව් ඇත්තටම ඔටෝමොබයිල් කියන්නේ සාමාන්‍යයෙන් විශේෂයෙන් ගත්තොත් රටක් ආර්ථිකමය වශයෙන් ශක්තිමත් වෙන්න පුළුවන් ඉන්ඩස්ට්‍රි එකක්. ගොඩක් දුරට කවදාවත් වියකෙන්නේ නැති ඉන්ඩස්ට්‍රි එකක්නේ වාහන කියන එක. හැමදාම දියුණුවෙන් දියුණුවට ටෙක්නොලොජි එක වෙනස් වෙවි පරිහරණය වෙන භාණ්ඩයක්. ඉතින් සාමාන්‍යයෙන් දැන් ජපානය වගේ ගත්තොත් වාහන නිෂ්පාදනයෙන්ම ආර්ථිකය රඳනවා. ඉතින් ඒ වගේ ඉන්ඩස්ට්‍රි එකක සාමාන්‍යයෙන් ගත්තොත් ඔටෝමොබයිල් කියන්නේ මේල් ඩොමිනේටඩ් ඉන්ඩස්ට්‍රි එකක් මුළු ලෝකෙම. ඉතින් ඒ වගේ ඉන්ඩස්ට්‍රි එකක කාන්තාවක් විදිහට මම ලෝකෙන්වත් එක්තරා කාන්තාවක් ලංකාවෙනුත් ඒ වගේමයි. ඉතින් මේ ඔටෝමොබයිල් ඉන්ඩස්ට්‍රි එකේ වෙනස් වෙන ටෙක්නොලොජි එක තියෙන ඉන්ඩස්ට්‍රි එකක ලංකාවට මේ අලුත් වෙන හැම ටෙක්නොලොජි එකක්ම ගෙනල්ලා ඒ වගේම තමයි අපි නිතරම හොයනවනේ ඩිජිටලයිස් පද්ධතියක වැඩ කරන්න. මීට අවුරුදු මං හිතනවා 10කට විතර කලින් ග්ලිට්ස් පාක් කියන අපේ ආයතනය ඩිජිටලයිස් ප්ලැට්ෆෝම් එකක දුවලා අද සාර්ථකව ඇත්තටම ව්‍යාපාරය සාර්ථක වෙලා තියෙන්නේ තනිකරම ERP පද්ධතියක මේ ඔපරේෂන් එක දුවන නිසා. ඒ වගේම තාක්ෂණය, ඒ වගේම අද ලංකාවෙන් දැවැන්ත ඉංජිනේරුවෝ බිහි වෙනවා. ඒගොල්ලන් සමහරක් වෙලාවට ලෝකෙත් තරණය කරනවා. අපිට ලෝකෙට ප්‍රොඩක්ට්ස් දෙන්නත් පුළුවන් වෙලා තියෙනවා. ඉතින් ඉදිරියටත් අපි බලාපොරොත්තු වෙන මේ ටෙක්නොලොජි එක දිනෙන් දින දියුණු වෙන ඉන්ඩස්ට්‍රි එකක කාන්තාවක් විදිහට ටෙක්නොලොජි ලංකාවට ගෙනල්ලා ඉගෙන ගන්න දරුවන්ගේ සිලබස් එක ඉඳලා වෙනස් වෙන්න අපි උරදීලා මේ කරන සේවයේදී අපි බලාපොරොත්තු වෙනවා රටකට ඩොලර් එකක් හරි ඉතුරු කරන්නට වාහනයකට අවශ්‍ය ස්පෙයා පාර්ට් එකක් අල්ලලා එකපාරට රීප්ලේස් කරන්නේ නැතුව ඒ අවශ්‍යම ස්පෙයා පාර්ට් එක විතරක් රීප්ලේස් කරලා අනිත් ඒවා රිපෙයාර් කරන්න ටෙක්නොලොජි එක ගෙනල්ලා තියෙන කාන්තාවක් විදිහට අද සන්තෝෂ වෙනවා. ඉදිරියටත් මේ වගේ ටෙක්නොලොජි එකත් එක්ක ලංකාවට ඩොලර් ඉතුරු කරන්න පුළුවන් ආර්ථිකයක් නිර්මාණය කරන්නට හැකියාවක් ලැබෙයි කියලා. එහෙමනම් ඒ බලාපොරොත්තු ඉෂ්ට වෙන්න කියලා අපි සුබ පැතුම් එකතු කරනවා. බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. බොහොම ස්තුතියි අවස්ථාවක් ලබා දුන්නාට.